සරත් මාමාගේ නිවසට ගයාන් පාට ඇබුවේ නුහුරු නුපුරුදු ලෝකයකට ඇතුළු වන්නක් මෙනි. එය හුදෙක් නිවසක් නොව, තේජස සහ සම්පත විදහාපානු දැවැන්ත මාලිගාවක් විය. විසිතුරු රටාවලින් නිම වූ යකඩ ගේට්ටුව විවර වූ මොහොතේ සිට ඔහුගේ දැස් අභිමෝදිස්සුවේ පරිපූර්ණව කැපූ තනකොළ සහිත විදේශීය මල් වලින් පිරුණු අලංකාර උද්‍යානයකි. ඒ මැද නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්වත්වය විදහපා හිමමෙන් සුදු පැහැති දෙමහල් මන්දිරය නැගී සිටියේය. එහෙත් ඒ අසමසම සුන්දරත්වය තුල ජීවයක් නැති බවක්, කිසිවෙකුගේ සිනාහඬක් දෝංකාර නොදෙන අඳුරු පාළුවක් ගැබ්බෝ ඇති බවක් ඔහුට පළමු මොහොතේදීම දැනෙමින් තිබිනි. ඔහුගේ දෙමව්පියන් මාස 3ක දීර්ඝ විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටි අතර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ගෘහ නිර්මාණ ශිල්පය පිරිවඩ සිය අවසන් ව්‍යාපෘතිය නිහඬ සාමකාමී පරිසරයක නිම කිරීම ඔහුට අත්‍යවශ්‍ය විය. ඒ අනුව තම මවගේ වෙඩිමහල් සොහොයුරා එනම් සරත් බාප්පාගේ මෙම නිවසට පැමිණීමට ඔහු තීරණය කළේය. ගයාන්ම පිළිගැනීමට පැමිණි ශලිනි නැන්දාගේ මුහුණේ ඇඳී තිබුණේ සියුම් එහෙත් වෙහෙසකර සිනහවකි. ඒ සිනහව ඇගී රූමත් ගැඹුරු දෑස් කරා ළඟා වී නොතිබූ බව ඔහුට පැහැදිලිවම පෙනිනි. වයස 30 ගණන්වල මුලපසු වූ ඇග තමාගේම වයසේ කාන්තාවකට වඩා බොහෝ මේරූ බවක් පෙන්වුවද ඒ මේරූ බව පිටුපස යම් ආකාරයක නොකියූ දුක්බර කතාවක් සැඟවී ඇති බවක් ඔහුට හැඟිනි. එන්න පුතා ඇතුළට. ඔයා එනකල් බලාගෙන හිටියේ. කාමරේ ලෑස්ති කරලයි තියෙන්නේ. ඇගේ හඬ මෘදු වූවද එහි ඌයේ යම් ආකාරයක උදාසීන බවකි. නිවසේ ගත වූ පළමු සති කිහිපය ගයන්ට දෙනුනේ කාන්තාරයක තනි වූවක් මෙනි. සරත් මාමා බොහෝ විට නිවසට පැමිණියේ රාත්‍රී අඳුරත් සමගය. ඔහුගේ ලෝකයේ වූයේ නොනවත්වා නාද දෙන ව්‍යාපාරික ඇමතුම් සහ ලැප්ටොප් පරිගණකයේ තිරයමට දිස්වන සංඛ්‍යා ලේඛන සහ ප්‍රස්තාර පමණි. ශාලිනී සමග ඔහු කතා කළේ දවසට අවශ්‍යම වචන කීපයක් පමණි. ඇය කෑම මේසේ සූදානම් කළාය. ඔහු කිසිදු හැඟීමකින් තොරව ආහාර ගත්තේය. ඉන්පසු නැවතත් ඔහුගේ කාර්යාල කාමරයේ දොරගුළු ලාගත්තේය. ඔවුන් දෙදෙනා එකම වහලක් යට ජීවත් වුවද ඔවුන් අතර වූයේ සතපුම් ගණනක චිත්තවේගීය දුරස්ත භාවයකි. මේ සියල්ල දෙස ගයන් බලා සිටියේ නිහඬ සාක්ෂිකරුවෙකු ලෙසය. ශලිනි නැන්දාගේ හුදකලාව ඔහුට දිනෙන් දින තදින් දැනෙන්නට විය. උදේසෙන කෝප්පි කෝප්පය අතතිව උද්‍යානයේ වූ පරවී යන රෝසමල් පාත්තියක් දෙස ඇය පැය ගණනක් කිසිදු අරමුණකින් තොරව බලා සිටිනු ඔහු කිහිප වරක්ම දුටුවේය. සවස් වරුවේ සාලයේ සෝෆාවට වී කිසිදු උනන්දුවකින් තොරව විලාසිතා සංග්‍රාවක පිටු පෙරළන ඇයගේ දැස්වල වූවේ ශූන්‍ය බවකි. ඇයි මේ විශාල නිවස නැමැති රන් කූඩුව තුල සිරකාරියකමෙන් තටු සිඳුණු කුරුල්ලෙකුමෙන් ජීවත්වන බවක් ඔහුට හැඟිනි. ඔවුන්ගේ සම්බන්ධය පළමු ගඩොල තිබුණේ ගයාන්ගේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය හරහය. ඔහු සැලසුම් කරමින් සිටියේ පරිසර හිතකාමී අවම බලශක්ති භාවිතයකින් යුතු ප්‍රජා මධ්‍යස්ථානයකි. එහෙත් එහි ප්‍රධාන ශාලාවට ස්වභාවික ආලෝකය සහ වාතාශ්‍රය උපරිමෙන් ලබා ගන්නා ආකාරය පිළිබඳ සංකල්පයක් ගැන සිතමින් ඔහු දින ගණනාවක් තිස්සේ අතරමංව සිටියේය. දිනක් රාත්‍රියේ ඔහු තම සිතුවම් පුවරුව දෙස බලාගෙන දැඩි වෙහෙසකින් යුතුව කල්පනා කරමින් සිටින විට ශලිනී උණුසුම් කෝපි කෝප්පයක් රැගෙන ඔහු අසලට පැමිණියාය. ගොඩක් මහන්සි වෙනවා වගේ නේද ගයාන්? ඈගේ හඬේ වූයේ අවංක සැලකිල්ලකි. "ඔව් නැන්දේ, මේකේ ලොකු ප්‍රශ්නයක්. මට හිතා ගන්න බෑ." ඔහු තම සැලස්ම පෙන්වමින් පැවසියා. ශලිනී නිහඬවම ඒ දෙස බලා සිටියාය. ඇගේ දැස් සැලස්මේ වූ රේඛා ඔස්සේ දිව ගියේය. මොහොතකට පසු ඇය ඊතාසියුම් එහෙත් විශ්වාසවන්ත හඬකින් කතා කළාය. "ගයාන්, මේ වහලේ හඩේ පොඩ්ඩක් වෙනස් කරලා උතුරු පැත්තට මුහුණලා තියෙන බිත්තියට වීදුරු පැනල වැඩිපුර පාවිච්චි කළොත් උදේ ඉරේලිය කෙලින්ම ශාලාව මැදට වැටෙනවා. ඒ වගේම හරස් වාතාශ්‍රය ලැබෙන්න එතකොට ලේසි." ගයාන් විස්මයෙන් සහ ගෞරවයෙන් ඇය දෙස බැලුවේය. එය ඔහුට සිතාගත නොහැකි වූ එහෙත් අතිශයින්ම ප්‍රායෝගික සහ නිර්මාණශීලී අදහසක් විය. "නැන්දේ,
ඔයා කොහොමද මේ වගේ දෙයක් දන්නේ? වසර ගණනාවකට පසු ඇයගේ මුහුණේ අව්‍යාජ ලැජ්ජාශීලී සිනහවක් ඇඳිනේ. මම කසාද බඳින්න කලින් අභ්‍යන්තර අලංකරණය ගැන පාඨමාලාවක් කළා. ඒක මගේ හීනයක් වෙලා තිබුණේ. ඒ මොහොතේ බයන් දුටුවේ සරත් මාමාගේ බිරිඳ නම් භූමිකාවට කොටු වී සිටි කාන්තාව නොව අගුළු දමා තිබූ කාමරයක සිරවී සිටි සිහින සහ තියුණු බුද්ධියක් ඇති ශලිනි නම් සැබෑ ගැහණියයි. එම අදහස ඔහුගේ ව්‍යාපෘතියේ නව දොරටුවක් විවර කළාසේම ඔවුන් දෙදෙනා අතර මෙතෙක් පැවති නිහඬතාවයේ පෞරද දෙදරා ගියේය. වසර ගණනාවකට පසු තම දැනුම් සහ හැකියාව යමෙකු අවංකවම අගය කිරීම ගැන ශලිනිගේ සිතේ ඇති වූයේ සියුම් උණුසුම් සතුටකි. එදිනින් පසු ඔවුන්ගේ ලෝකය විනාශ විය. සරත් මාමා නිවසේ නොමැති රාත්‍රීන් ඔවුන් දෙදෙනාගේ නිහඬ සංවාදවලින් පිරී ගියේය. ගයන් තම නිර්මාණ කටයුතුවල නිරතවන විට ශලිනි ඔහු අසලින් හිඳගත්තාය. ඔවුන් පොත්පත් ගැන, පැරණි චිත්‍රපට ගැන, කලාව ගැන සහ වඩාත්ම වැදගත් ලෙස ඔවුන්ගේ යටපත් වූ සිහින ගැන කතා කළා. ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස ලෝකයට අර්ථවත් යමක් එක්කිරීමට ගයන්ට තිබූ සිහිනයත් වර්ණ සහ හැඩතල මිනිසුන්ගේ ජීවිතවලට සතුටක් ගෙනීමට ශලිනිට තිබූ සිහිනයත් එකිනෙක හා ගැටුණි. දිනක් ගයන් නිවසේ උඩුමහලේ වූ භාවිත නොකරන අමතර කාමරයක් පිරිසිදු කරමින් සිටියේය. දූවිලි බැඳුණු පැරණි පෙට්ටියක් තුල තිබී විශාල චිත්‍රපොතක් ඔහුට හමු විය. එය ශලිනිගේ පැරණි මෝස්තර ඇතුළත් පොත විය. එහි පිටු එකින් එක පෙරලන විට ඔහු විස්මයටපත් විය. එහි වූයේ ගෘහ භාණ්ඩවල සිතුවම් පමණක් නොවේ. සෑම නිර්මාණයකම කතාවක් හැඟීමක් ගැබ්ව තිබිනි. ඇගේ නිර්මාණශීලීත්වය, වර්ණ භාවිතය සහ සියුම් රසඥතාවය ඔහුව වශී කළේයිල. එදින රාත්‍රියේ ඔහු එම පොත ඇයට පෙන්වූ විට ශලිනිගේ මුහුණ රතු විය. අනේ ගයන්, ඕව පරණ දේවල්, දූවිලි ගොඩක්. මේවා පුදුමයි ශලිනි. ඇත්තටම පුදුමයි. ඇයි ඔයා මේ වගේ දක්ෂතාවයක් නිකරුණේ නාස්ති කරන්නේ? ගයන් අවංකවම එසීය. ඇයගේ දැස් දොර ඈත අතීතයකට ගමන් කළේය. කසාද බැඳට පස්සේ සරත් කැමති වුණේ නැහැ මම එළියට ගිහින් වැඩ කරනවට. එයාට ඕන උනේ ගෙදරට වෙලා ඉන්න බිරිඳක්. කාලයක් තිට මටත් ඒ හීන අමතක වෙලා ගියා. ඇයගේ එම රහස්‍ය සිහිනය, ඇයගේ සිතේ වූ වේදනාව දන්නා එකම පුද්ගලයා තමා බවට පත්වීම, ඔවුන් අතර වූ බැඳීම තවත් ශක්තිමත් කළේය. එතෙන් පටන් ඔහු අයට නැන්දායයි ඇමතුවේ නැත. ඇය ඔහුට ශලිනී වූ අය. ඔහු අයට ගයාන් විය. ඔවුන් දෙදෙනා මේ විශාල නිවස තුල එකම භාෂාව කතා කරන එකම ආත්ම දෙක බවට පත්විය. එක් සෙනසුරාදා සවස් වරුවක ඔවුන් දෙදෙනා සාලේ වාඩි වී ශලිනිගේ එම පැරණි මෝස්තර පොත බලමින් සිටියහ. තමන් කුඩා කාලේ ඇඳි විසිතුරු මෝස්තරයක් දෙක ශලිනී හඬ නගා සිනාසුණු අතර ගයන්ද ඇගේ ඒ අව්‍යාජ සතුටට එක්විය. ඔවුන්ගේ ලෝකයේ තුල ඔවුන් කොතරම් ගිලී සිටියේ දයත් සරත් මාමාගේ රථය නිවසට පැමිණෙන හඬ ඔවුන්ට ඇසුනේ නැත. ඔහු නිහඬවම සාලයට ඇතුළු වන විට දුටුවේ එකිනෙකාට ඊතා සමීපව එකම පොතකට එබීගෙන ලෝකයම අමතක කර සතුටින් සිනාසින ගයාන් සහ ශලිනිය. නිවස තුල වූ උණුසුම් ප්‍රීතිමත් වාතාවරණය මොහොතකින් මිදී ගියේය. ශලිනිගේ සිනහව ඇගේ දෙතොල් මතම වියකී ගියාය. මොකද මෙතන මේ ලොකු හිනාවක් දාගෙන වෙන්නේ? සරත්ගේ හඬ ගොරෝසු විය. ඔහුගේ දැස්වල ඌයේ තෙරුම්ගත නොහැකි සැකයකි. මම ගයාන්ගේ ප්‍රොජෙක්ට් එකට පාටවල් ගැන අදහසක් දුන්නා විතරයි. ශලිනි ඉක්මනින් පොත වසමින් පැසුවාය. සරත් එය පිළිගත්තාසේ හිස වැනුවද ඔහුගේ බැල්ම ඔවුන් දෙදෙනා වෙත මාරුවෙන් මාරුවට යොමු විය. ගයාන්, ඔයාගේ වැඩ ඉවර නම් කාමරයට යන්න. මට ශලිනිත් එක්ක කතා කරන්න ඕන. ගයාන් අපහසුවෙන් නැගිට තම කාමරයට ගියද නිවසේ වාතාවරණය නැවතත් අඳුරු වී නොසන්සුන් වී ඇති බව ඔහුට දැනුනි. දින කිහිපයකට පසු ඇගේ උපකාරයට සහ ඇගේ යටපත් වූ සිහිනයට ගෞරවයක් ලෙස ගයාන් ඇයට තෑග්ගක් ගෙනාවිය. උසස් තත්වයේ චිත්‍ර ඇඳින පැන්සල් පෙට්ටියක් සහ ඝන සුදු පිටු සහිත නවසිතුවම් පොතක්.
ඔහු එයාට කෙලින්ම දීමට බිය විය. ඉදින රාත්‍රියේ ඇය නිදාගත් පසු ඔහු නිහඬවම ඇගේ කාමරයේ දොර අසලට ගොස් ඇඳ අසල වූ කුඩා මේසේ මතින් ටැබුය. ඒ සමග කුඩා සටහනක්ද විය. මැකී යන්නට ඉඩ නොදිය යුතු සිහින වෙනුවෙන්. පසුදා උදෑසන ශලිනී ඒ දුටුවාය. ඇයේම පැන්සල් පිට්ටිය අතටගෙන එහි වූ සෑම පැන්සලක්ම ආදරෙන් පිරිමැද්දාය. ඇයගේ දෙනෙත් කඳුලින් පිරි ඉතිරි ගියේය. එය ඇයට වසර ගණනාවකින් ලැබුණු වඩාත්ම අර්ථවත් තෑග්ග විය. එය හුදු තෑග්ගක් නොව යමෙකු ඇයව සැබවින්ම තේරුම්ගෙන ඇති බවට, ඇයගේ ආත්මය දැක ඇති බවට වූ නිහඬ සංඥාවක් විය. සරත්ගේ සැකය ඔවුන් දෙදෙනා අතර යම් දුරස්ත භාවයක් ඇති කලද ඔවුන්ගේ සිත්වල වූ බැඳීම අඩු කිරීමට එය සමත් නොවිය. ඔවුන්ගේ බැල්ම හොරෙන් හුවමාරු කරගත් සිනහව සහ අවශ්‍ය මොහොතේ එකිනෙකාට ලබා දුන් නිහඬ සහයෝගය ඔවුන්ගේ නොකියූ භාෂාව බවට පත්විය. දිනක් සවස් වරුවේ ශලිනී උඩුමහලේ සිට පහළට පැමිණෙන විට සරත් ඔහුගේ කාර්යාල කාමරයේ සිට දුරකථනයෙන් කතා කරනවා ඇයට ඇසිනි. ඔහුගේ හඬ වෙනදාට වඩා මෘදු වී තිබිනි. එහි වූයේ ඇය කිසිදා තමා වෙනුවෙන් අසා නොතිබූ උණුසුම් ආදරණීය ස්වරයකි. "ඔව්, මම එකවට අරන් දෙන්නම්. ඔව්, මටත් ඔයාව මතක් වුණා. හරි හරි, මම ඉක්මනට එන්නම්කෝ." ඔහු කිසිදා තමා සමග භාවිත නොකළ ස්වරය ඇසෙන විට ශලිනීගේ හදවතට පිහියකින් අනින්නක් මෙන් දැනුනි. ඇයට තම විවාහයේ නිර්ර්ථකත්වය, එහි වූ හිස් බව මනාව පසක් විය. වේදනාවක් දැනුණද ඒ සමගම ඇගේ සිතට පුදුමාකාර නිදහසක්ද දැනුනි. ගයාන් කෙරෙහි තමා තුළ ඇතිවන හැඟීම් ගැන ඇගේ සිතේ මෙතෙක් කල් තිබූ වරදකාරී හැඟීමෙන් ඇය නිදහස් වූවාය. ඇයගේ සැමියාගේ ආදරය ඇයට අහිමි වී ඇති බව දැනගත් විට වෙනත් කෙනෙකුගෙන් ලැබෙන අවධානය සහ සෙනෙහස ගැන වරදක් සිතීමට ඇයට තවදුරටත් නොහැකි විය. ඇය මේ බව ගයාන්ට නොකීවද ඔහු කෙරෙහි ඇගේ හැසිරීම එදින සිට වෙනස් විය. ඇගේ බැල්ම පෙරට වඩා ස්ථාවර විය. ඇය ඔහු සමග කතා කරන විට පෙරට වඩා අවධානයෙන් සවන් දුන්නාය. ඇගේ සිනහව ඔහු වෙනුවෙන්ම පිපෙන්නාක් මෙන් ඔහුට දැනිනි. අහම්බෙන් මෙන් ඔහුගේ අතේ ඇයගේ අත ගැටනවා වෙනුවට දැන් ඇය ඔහුට පොතක් දෙන විට හෝ කෝප්පයක් දෙන විට ඔවුන්ගේ දැස් මොහොතකට එකිනෙකෙහි රැඳී තිබිනේ. ගයාන්ට මෙම වෙනස තේරුම් ගැනීමට නොහැකි වුවද ඇයගෙන් ලැබෙන මෙම සියුම් සංඥා ඔහුගේ හදවතේ වේගය වැඩි කළේය. එක් සතියන්තයක ධාරානිපාත වර්ෂාවක් ඇදහැලමින් තිබිනි. සරත් මාමා ව්‍යාපාරික කටයුත්තකට වෙනත් නගරයකට ගොස් සිටි අතර වර්ෂාව නිසා ඔහුට එදින නැවත පැමිණීමට නොහැකි බව දන්වා තිබුණි. පිටත ඇදහැලෙන වර්ෂාව නිවස තුළ වූ නිහඬතාවය තවත් ගැඹුරු කළේය. එදින රාත්‍රී ආහාරය සඳහා පිටතින් යමක් ගෙන්වා ගන්නවා වෙනුවට ඔවුන් දෙදෙනා එක්ව යමක් පිසීමට තීරණය කළහ. මුළු තැන්ගේහි වූ කුඩා ඉඩකඩ ඔවුන් දෙදෙනාගේ ලෝකය බවට පත්විය. එළවලු කපන අතරතුර කුළුබඩු සොයන අතරතුර ඔවුන්ගේ කතාබහ සෙමින් ගලා ගියේය. පිටතින් ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවේ ශබ්දය ඔවුන්ගේ හද ගැස්මේ රිද්මයට එක්විය. උස රාක්කයකින් කුළුබඩු බෝතලයක් ගැනීමට ශලිනිට නොහැකි වූ මොහොතක ගයාන් ඇයට උදව් කිරීමට පැමිණියේය. ඔහු ඇයස්සලින් සිට අත දිගු කළ මොහොතේ ඔවුන්ගේ දැස් එකිනෙක ගැටුණි. ඒ නිමේෂයේදී ලෝකයේම නිහඬ වූවක් මෙන් දෙදෙනාටම දැනින. වර්ෂාවේ ශබ්දය හැරෙන්නට වෙන කිසිවක් ඔවුන්ට ඇසුනේ මැත. ඒ බැල්ම තුල වචනවලින් කිව නොහැකි වූ කතාවක් ගැබ්ව තිබෙනි. තනිකම අවබෝධය සහ සීමා මායිම් අසල වූ අහිංසක බැඳීමක්. කිසිවක් සිදුවීමට පෙර පිටතින් ඇසුණු හෙන හඬකින් ඒ නිහඬතාවය බිඳ වැටුණි. ශලිනී සෙමෙන් පියවරක් පසුපසට තෙබුවාය. ගයාන්ද අපහසුවෙන් පසකට විය. නොකියු වචනවලින් පිරුණු ඒ නිහඬතාවය ඔවුන්ගේ සිත් තුළ දෙඩි චිත්තවේගී කැළඹීමක් ඇති කළේය. එදින රාත්‍රියේ ඔවුන් දෙදෙනාටම නිින්ද නොගියේ ඒ මොහොතේ ඇති වූ හැඟීම් නැවත නැවතත් සිහි කරමිනි. දින කිහිපයකට පසු සරත් මාමා තමා දින 4කට සිංගප්පූරුව බලා පිටත්ව යන බව නිවේදනය කළේය. ඔහු පිටත්ව යාමට පෙර දින රාත්‍රියේ නිවසේ වාතාවරණය ඉතා නුසන්සුන් විය.
රාත්‍රී ආහාරය අතරතුර සුළු කරුණකට ඔහු ශලිනී සමග රණ්ඩු විය. මම ඔයාට කීසරයක් කියලා තියනවද? මගේ කෑම වලට ලුණු අඩුවෙන් දාන්න කියලා. ඔයාට එක්ක දෙයක්වත් හරියට මතක තියාගන්න බෑ. ඔහු සැරෙන් පැවසියා. මට අමතක වුණා සරත්. ශලිනී බිම බලාගෙන පැසුවාය. අමතක වුණා? මේ ගෙදරට වෙලා ඉඳගෙන ඔයාට කරන්න තියෙන එකම දේවත් හරියට කරගන්න බැරි නම් මොකටද? මේ ගෙදර තමන්ගේ තැන මොකක්ද කියලා මතක තියාගන්නව නම් හොඳයි. ඔහුගේ ඒ කුරිරු වචන ශලිනීගේ හදවත පසාරු කළේය. මේ සියල්ල දෙස නිහඬව බලා සිටි ගයාන්ගේ සිතේ සරත් මාමා කෙරෙහි වූයේ දෙඩි කෝපයකි. ශලිනී වනි කාන්තාවකට මෙලෙස සැලකීමට ඔහුට කිසිදු අයිතියක් නැති බව ඔහුට සිතිනි. සරත් ගුවන් තොටුපළ බලා පිටත්ව ගිය පසු නිවසම මලානික පාළු ස්වභාවයක් ගත්තේය. ගයන් ශලිනිට කුමක් වීදයි බැලීනට ඇයව සෙව්වේය. ඇය සිටියේ උඩුමහලේ වූ කුඩා චිත්‍රකාමරයේය. ගයන් ඇයට තෑගි කළ සිතුවම් පොත ඇගේ උකුල මත තිබුණද එහි එකදු රේඛාවක්වත් ඇඳ නොතිබිනි. ඇයි ජනේලින් පිටත බලාගෙන නිහඬව කඳුළු සලමින් සිටියාය. ඒ දසුන දුටු ගයාන්ට තවදුරටත් තම හැඟීම් පාලනය කරගත නොහැකි විය. ඔහු සෙමෙන් ඈසලින් වාඩි විය. ශලිනී ඔහු මෘදු ලෙස ඇමතිය. ඇය ගැස්සී ඔහු දෙස බැලුවාය. ඇගේ කඳුළු පිරුණු දැස් දුටුකෝගේ හදවත වේදනාවෙන් පිරී ගියේය. ඔයා මේවට වඩා හොඳ ජීවිතයක් ලබන්න වටින කෙනෙක්. ඔහු පැවසුවේ හැඟීම් බර හඬකිනි. ඇය කිසිවක් නොකියා නැවතත් බිම බලාගත්තාය. මට සමා වෙන්න ගයාන් කීවේය. මම මේක කියන්න හොඳ නෑ කියලා දන්නවා. ඒත් මට තවත් හංගගෙන ඉන්න බෑ. මම ඔයාට ගොඩක් ගරු කරනවා ශලිනී. ඒක නිකම්ම ආකර්ෂණයක් නෙවෙයි. මම ඔයාගේ හිතට ආදරේ. ඔයාගේ බුද්ධියට, ඔයාගේ යටපත් වෙච්ච හීනවලට, ඔයාගේ තනිකමට. හැම දෙයකටම මම ආදරේ. ඔයා සතුටින් ඉන්නවා දකින්න මට ඕන. අහුගේ අවංක පාපොච්චාරණයේ ඇසූ ශලිනීගේ සිතේ වූ වේදනාව, තනිකම සියල්ල කඳුළු ලෙස පිටවිය. ඇය තම තනිකම සහ ඔහු කෙරෙහි ඇති වූ සෙනෙහස ඔහු ඉදිරියේ හෙළි කළාය. ගයාන් මටත් ඔයා මගේ ජීවිතයට ඕනේ කියලා හිතනවා. ඔයා තමයි මාව තේරුම් ගත්ත එකම කෙනා. ඒ මොහොතේ ඔවුන් දෙදෙනා අතර ඌයේ තහනම් සෙනෙහසක් නොව එකිනෙකාගේ වේදනාව තේරුම්ගත් ආත්ම දෙකක හමුවීමකි. ගයාන් තම දෑතින් ඇයගේ කඳුළු පිස දැමිය. ඒ ස්පර්ශය තුල වචන දහසක් ගැබ්ව තිබිනි. ඔහු ඇය දෙසට නැඹුරු වූයේ නැත. ඇය ඔහු දෙසට ලං වූයේද නැත. ඒ වෙනුවට ඒ නිහඬ මොහොතේ ඔවුන්ගේ දැස් එකිනෙකෙහි ගිලී යද්දී සියලු සීමා මායිම් බිඳ වැටුනි. ඔවුන්ගේ ආත්මයන් එකිනෙක හා කතා කළේය. එය ශාරීරික ස්පර්ශයකට වඩා ගැඹුරු චිත්තවේගී එක්වීමක් විය. බෙදාගත් තනිකමේ සහ නිහඬ කඳුළුවල ප්‍රතිඵලය වූයේ ඒ නිහඬ අවබෝධයයි. ඒ බැල්ම සමාජයේ සීමා මායිම් වලට වඩා ඔවුන්ගේ චිත්තවේගීය බැඳීම ශක්තිමත් බවට වූ නිහඬ පොරොන්දුවක් විය. ඔවුන්ගේ පාපොච්චාරණෙන් පසුදා උදෑසන උදා වූයේ වෙනස්ම හැඟීමකිනි. නිවසේ වූ පාළුව වෙනුවට සියුම් සතුටක්, එහෙත් ඒ සමගම අනාගතය පිළිබඳ බියක්ද ගෙබෝ තිබිනි. යථාර්ථය ඔවුන් ඉදිරියේ විය. සරත් දින කිහිපයකින් නැවත පැමිණෙනු ඇත. ඔවුන්ගේ මේ සම්බන්ධය සදහටම රහසක් ලෙස තබාගත නොහැක. උදෑසන ආහාරය ගන්න අතරතුර ගයාන් නිහඬතාවයේ බිඳ දැමිය. මට තවත් මෙහි ඉන්න එක හරි නෑ වගේ දැනෙනවා ශලිනී. ඒත් ඔයාව දාලා යන්නත් බෑ. ඔහුගේ හඬේ ඌයේ දෙඩි අසරණකමකි. ශලිනී ඔහුගේ අතක් මට තම අත තැබුවාය. ඇයගේ දැස්වල පෙර නොවූ විරු ශක්තියක්, අදිෂ්ඨානයක් දිස්විය. ඇය තවදුරටත් අසරණ යටපත් වූ කාන්තාව නොවිය. ගයාන්, ඔයා යන්න එපා. මම ඔයාගෙන් ඉල්ලන්නේ එක දෙයයි. මට ටිකක් කල් දෙන්න. මේක මගේ ජීවිතේ, මගේ විවාහය. මුලින්ම මම මොකද කරන්න ඕනේ කියලා තීරණය කරන්න මට ඉඩ දෙන්න. මම තවත් මේ රන් කූඩුවට වෙලා දුක් විඳින ලෑස්ති නෑ. මගේ හීන මට ආයෙත් ඕන. ඒත් ඔයා අතුරුදහන් වෙන්න එපා. මට ඔයාගේ හයිය ඕන. ඇයගේ වචනවල වූයේ බලාපොරොත්තුවකි. ඔවුන්ගේ කතාවේ අනාගතය කුමක් වේද? ශලිනී තම විවාහය ගැන කුමන නිර්භීත තීරණයක් ගනීවිද?
සමාජය වුන් දෙස කෙසේ බලාවිද? මේ සියල්ල පාඨකයාට කුතුහලයක් ඉතිරි කරමින් ඔවුන්ගේ සම්බන්ධයේ නව පරිච්ඡේදයක් ආරම්භ වීමට ආසන්න බවට ඉඟි කරමින් කතාව අවසන් විය.